වැඩිවිය පැමිණීම. මෙම වීඩියෝව ස්වීඩන් RFSU ආයතනයේ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පරිවර්තනයකි. වැඩිවිය පැමිණීමේදී ශරීරය බොහෝ සෙයින් වර්ධනය වෙනවා. මෙම වර්ධනය හෝමෝන නිසා ඇතිවන අතර සෑම කෙනෙකුටම විවිධ ආකාරයෙන් ශරීරයේ වෙනස්කම් සිදු වෙනවා. බොහෝ අය වැඩිවිය පැමිණීම ආරම්භ කරන්නේ වයස අවුරුදු 10ත් 14ත් අතර කාලයේදී. මේ සම්පූර්ණ ක්‍රියාවලියට අවුරුදු 4 සිට 6 දක්වා කාලයක් ගත වෙනවා. වැඩිවිය පැමිණීමේදී පුද්ගලයන් බොහෝ විට ඉක්මනින් වර්ධනය වන අතර ඔවුන්ගේ කටහඬ ගැඹුරු වෙනවා. ස්තන ග්‍රන්ථි ප්‍රසාරණය වී ඒවායේ මෘදු බවක් දැනෙනවා. කාන්තා ශරීරවල වැඩි වශයෙන් මේද තැන්පත් වීමක් දක්නට ලැබෙනවා. පියයුරු විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ වේගයන්ගෙන් වර්ධනය වීම සාමාන්‍ය දෙයක්. කිහිලිවල සහ ලිංගික අවයව වටා රෝම වර්ධනය වීමට පටන් ගන්නවා. ඔබේ පියයුරු හෝ පපුව ප්‍රදේශයේ මෙන්ම තට්ටම් ලිංගික අවයව සහ මුහුණ ප්‍රදේශයේ රෝම වර්ධනය විය හැකි. ඇතැම් පුද්ගලයන්ගේ රෝම අධික ලෙස වැඩෙන අතර තවත් පිරිසකගේ ඉතා ස්වල්ප ලෙස හෝ සම්පූර්ණයෙන්ම පාහේ රෝම වර්ධනය නොවන්නටත් පුළුවන්. වැඩිවිය පැමිණීමේදී බොහෝ විට සම තෙල් සහිත වන අතර කුරුලෑ ඇතිවීම සාමාන්‍ය දෙයක්. වැඩිවියට පැමිණීමේදී ලිංගික අවයව අඳුරු පැහැයක් ගන්නවා. ශිෂ්ණය මත හානිකර නොවන ලප සහ ගැටිති ඇතිවීමත් සාමාන්‍යයෙන් විය හැකි දෙයක්. මෙහිදී ශිෂ්ණය සහ වෘෂණ කෝෂ විශාලවීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් යෝනි තොල් ප්‍රමාණයෙන් විශාල වන අතර යෝනී ගන්ධය වෙනස් වෙනවා. යෝනි තොල් අතර සහ පෙරසම යට ස්මිග්මානම් මේදය සෑදෙනවා. එය සෝදා නොදෙමෝහොත් ඉන් දුර්ගන්ධයක් පිටවිය හැකි. මෘදු සබන් සහ මද උණුසුම් ජලය භාවිතයෙන් ඔබට යෝනි තොල් අතර සහ පෙරසම යට සේදීම කළ හැකි. ශිෂ්ණය වෘෂණ කෝෂ සහ යෝනිය පිටත මෘදු සබන් යොදා සේදීම වඩාත් සුදුසුයි. වැඩිවිය පැමිණීමේදී ශරීරය ඩිම්බ හෝ ශුක්‍රාණු නිපදවීමට පටන් ගන්නවා. මෙය ලිංගික පරිණත භාවය ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඔබට ගැබ් ගැනීමට හෝ වෙනත් කෙනෙකු ගැබ් ගැන්වීමට හැකියාව ඇති බවයි. ලිංගික පරිණත භාවයේ සලකුණු අතරට ඔබේ ඔසත්වීම ආරම්භවීම සහ ශුක්‍රාණු පිටවීම ඇතුළත් වෙනවා. පළමු ශුක්‍රාණු පිටවීම ඔබ රාත්‍රියේ නිදා සිටියේදී සිදුවිය හැකියි. ඔසප් වීමේදී ඇතැම් අයට උදරයේ වේදනාවක් ඇතිවිය හැකි අතර අසනීප ගතියක් මෙන්ම මානසික අවපීඩනයක්ද ඇතිවිය හැකියි. තවත් අයට කිසිදු රෝග ලක්ෂණයක් නොදැනීමටත් ඉඩකඩ පවතිනවා. හෝමෝන ප්‍රබල හැඟීම් සහ ජීවිතයේ සිදුවන වෙනස්කම් ඔබගේ මානසික තත්වයට යම් කිසි බලපෑමක් සිදු කරනු ලබනවා. බොහෝ අය ලිංගිකත්වයේ ගැන වැඩිපුර සිතීමට හෝ පෙම්වතෙකු පෙම්වතියක් පිළිබඳ ආශාවක් ඇති කර ගැනීමට පටන් ගන්නවා. බොහෝ දෙනෙකුට වැඩිවිය පැමිණීම උද්‍යෝගීමත් මෙන්ම දුෂ්කරකාරී දෙයක්ද විය හැකියි. ස්වයං වින්දනය මගින් තෘප්තියක් දැනෙන නිසා බොහෝ දෙනෙක් එය සිදු කරනවා. ස්වයං වින්දනයේ යෙදීමෙන් ශරීරයට කිසිදු බලපෑමක් සිදු නොවන අතර ඔබ ස්වයං වින්දනයේ යෙදුණු බව කිසිවෙකුට ඔබගේ ශරීරයෙන් පෙන්නුම් කරන්නේද නැහැ. ස්වයං වින්දනයේ යෙදීම ඔබට ඔබගේ ශරීරය පිළිබඳව දැනගැනීමට හොඳ ක්‍රමයක්. ඔබේ ශරීරය වර්ධනය වනවත් සමගම ඔබ හිතන පතන විදිහ සහ ඔබේ ශරීරයේ අතර නොගැලපීමක් පවතිනවාද යන්න ඔබට තේරුම් ගැනීමට හැකි. එවැනි නොගැලපීමක් ඇති වූහොත් ඔබට තනිකමක් දැනෙන්නට පුළුවන්.
එමෙන්ම එමගින් වැඩිවියට පැමිණීම විශේෂයෙන් දුෂ්කරකාරී අත්දැකීමක් බවට පත්විය හැකියි. උදාහරණයක් ලෙස ඔබ බාහිරව ගැහැණු ළමයෙකුසේ වර්ධනය වුවත් මානසිකව පිරිමි ළමයෙකුසේ දැනෙන්නට පුළුවන්. එසේ නොමැතිනම් ඉහත සඳහන් කළ දෙයට ප්‍රතිවිරුද්ධ පැතිකඩද සිදුවිය හැකියි. ඇතැම් පුද්ගලයන්ට තමන් ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු ලෙස නොදැනෙන අතර තවත් සමහරෙකුට තමන් ගැහැණු සහ පිරිමි යන දෙවිදියටම හැඟෙන්නට පුළුවන්. කෙසේ වෙතත් සෑම කෙනෙකුටම තමන්ගේ අනන්‍යතාවයක් පවත්වා ගැනීමට අයිතියක් තිබෙනවා. ඔබේ සිතුවිලි සහ හැඟීම් නැතහොත් ලිංගිකත්වය කොන්ඩම් සහ වෙනත් උපත් පාලන ක්‍රම පිළිබඳව ඔබට ඇති ගැටලු යමෙකු සමග කතා කිරීම මානසික සහනයක් ගෙන දිය හැකියි. ඔබ පාසල් ශිෂ්‍යයෙක් නම් ඔබට ඔබේ පාසලේ මානසික උපදේශකවරයා සමග කතා කළ හැකියි. නැතහොත් ඔබට වෛද්‍යවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවක හෝ සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 077 989 5252 දුරකථන අංකයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමේ ආලෝකය උපදේශන සේවාව ඇමතිය හැකියි. මෙම වෘත්තීන්හි නියුතු පුද්ගලයන් ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එනම් ඔබ ඔවුන් හා කතා බහ කළ බව හෝ ඔබ කතා බහ කළ දෑ පිළිබඳව ඔවුන් අන් කිසිවෙකුට පැවසීමෙන් වැළකී සිටිනවා. දැනුවත්වීම වැඩිවිය පැමිණීම තේරුම් ගැනීම පහසු කරවනවා. මේ පිළිබඳ ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට හැපි ලයිෆ් සේවාව ඇමතිය හැකි 076 588 488 1 076 588 488 2